Welcome to the Mind Carnival. සිත් සැනකෙලියට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා මොහුගේ වැඩමුරය ඊටාම දුෂ්කරයි. ඉතින් මොහු දවසක් යනවා දේවස්ථානයකට. ගිහිල්ලා යදිනවා අනේ දෙවියනේ මගේ මේ වැඩ ටික අඩු කරලා දෙන්න මට ඊටාම වෙහෙසයි දුෂ්කරයි කියලා. එතකොට මේ ඉන්න දේව ප්‍රතිමාවක් නැගිටලා ඇවිල්ලා මොහුට කියනවා මට පුළුවන් ඔබට උදව් කරන්න. ඔබට පුළුවන් නම් මේ මං වගේ මේ ප්‍රතිමාව වගේ මෙතන ඉන්න මට පුළුවන් ඔබ වෙනුවට ගිහිල්ලා ඔබේ වැඩමුරය කරන්න. ඉතින් මේ මිනිස්සයා ඊටාම සතුටු වෙලා කියනවා අනේ මට පුළුවන් දෙවියනේ මං ඉන්නම් ඔබ වගේ ප්‍රතිමාවක් හැටියට ඔබ එහෙනම් ගිහිල්ලා මගේ වැඩමුරය කරන්න. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් මේ මිනිස්සයාත් ඉන්නවා දේවස්ථානයේ දේව පිළිමයක් වගේ. ඒතර දෙවියන් මේ යන්නේ ඉස්සර වැඩමුරේ බාර ගන්න මොහොත කියන එක කොන්දේසියක් තියෙනවා. ඔබට කතා කිරීම තහනම් වෙන්න. ඉතින් මේ මනුස්සයෙක් කියනවා ඊටාම හොඳයි. මට ඒක ඊටාම හොඳින් කරන්න පුළුවන්. මම ඒ විදිහට කරන්න. දැන් මෙහෙම ටික වෙලාවක් ගත වෙනවා. තව මිනිස්සෙක් එනවා දැන් මේ දේවස්ථානයේ. ඇවිල්ලා මේ දේව පූජා සිදු කරනවා. මොහු ඊටාම ධනවත් වුණා. ඉතින් මොහු ඒ පූජාව ඉවර වෙලා මොහු නැගිටලා යනවා. හැබැයි ඔහුගේ මුදල් පසුම්බිය මේ හිටපු ආසනයේ අමතක වෙනවා. ඉතින් මේක දැන් අර දෙවියන් වගේ වැඩ සිටින මිනිස්සයා දකිනවා. දැක්කට කතා කරන්න තහනම් හින්ද ඔහු ඒක කියන්නේ. තවත් ටික වෙලාවක් ගත වෙනකොට තවත් මිනිස්සෙක් එනවා. ඔහු දෙවියන් යදිනවා අනේ දෙවියනේ මම ඊටාම දුප්පත් පුද්ගලයෙක් මට ජීවත් වෙන්න පවුලයට කන්න බොන්නවත් විදියක් නැහැ. මට උදව් කරන්න. කියලා ඔහු අනිත් පැත්ත බලනකොට ඔහු දකිනවා මුදල් පසුම්බිය. ඉතින් ඔහු කියනවා අනේ දෙවියනේ බොහොම ස්තුතියි. ඔබ මගේ කන්නලව ඇහුවා. ඊටාම හොඳයි. මේ මුදල් පසුම්බිය අරන් යනවා. ඉතින් මේ පිළිමි වගේ වැඩ සිටින පුද්ගලයා මේක දකිනවා. හැබැයි කතා කරන්න තහනම් හින්දා බලාගෙන ඉන්නවා. තවත් ටික වෙලාවක් ගත වෙනකොට තවත් තරුණයෙක් එනවා දේවස්ථානයට. ඇවිල්ලා දෙවියන් යදිනවා. මම හෙට යනවා පිට රටකට මගේ ගෙනීම සඳහා. ඉතින් මට ආශිර්වාද කරන්න. මෙන්න මේ අතරේදී අර මුදල් පසුම්බිය නැති වුණු ධනවත් පුද්ගලයාට මතක් වෙනවා ඔහුගේ මුදල් පසුම්බිය නැති වෙලා කියලා. ඒ වගේම ඔහුට මතක් වෙනවා මේක මේ දේවස්ථානයේ තමයි නැති වෙන්නේ නැත්තේ. ඉතින් ඔහු නැවතත් දේවස්ථානයට පැමිණෙනවා. මෙහෙම එනකොට අර තරුණයා දෙවියන් යදිමින් ඉන්නවා. ඔහු එනකොට ඔහු දකිනවා මුදල් පසුම්බිය නැහැ කියලා. ඉතින් ඔහු හිතන මේ තරුණයා තමයි ගත්තේ කියලා. ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වෙනවා. දැන් මේ ආරවුල දිගින් දිග ගිහිල්ලා මේක සටනක් බවට පත් වෙනකොට මේ දෙවියන් වගේ වැඩ සිටින මිනිහයාට මේක බලාගෙන ඉන්න බැරි. බැරි වෙලා ඔහු කියනවා මේ මුදල් පසුම්බිය ගත්තේ මේ තරුණයා නෙවෙයි. මෙන්න මෙහෙම දුප්පත් මිනිහෙක් ආවා. ඒ මිනිහයා තමයි මෙන්න මේක ගත්තේ. ඊට පස්සේ පොහොසත් පුද්ගලයා මේ තරුණයව අතහැරලා අර දුප්පත් පුද්ගලයාව හොයාගෙන ගිහිල්ලා මුදල් පසුම්බිය ගන්නවා. ඒ එක්කම අර නියම දෙවියන් වැඩ සිටිනවා. වැඩ සිටලා කියනවා අර පුද්ගලයාට ඔබ මගේ පොරොන්දුව කැඩුවා. දැන් මෙතනින් එහාට අපේ ගනුදෙනුව ඉවරයි. එතකොට මේ දෙවියන් වගේ වැඩ සිටිය පුද්ගලයා දෙවියන්ට කියනවා ඉතින් මං කොහොමද මගේ කට වහගෙන ඉන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න වෙද්දි මේ මුදල් පසුම්බිය සොරකම් නොකරපු පුද්ගලයෙක්ව මේ වගේ අසු වෙද්දි මං කොහොමද මගේ කට වහගෙන ඉන්නේ? ඒක දෙවියන් කියනවා ඔබ කරේ ඊටාම විශාල වරදක්. ඔබ කට වහගෙන හිටියනම් මේ මුදල් පසුම්බිය අරගෙන ගිය දුප්පත් මිනිසයා දුප්පත් පුද්ගලයා මේකෙන් ඔවුන්ගේ පවුලට කන්න වෙනවා. දවස් ගාණක් ජීවත් වෙනවා. හැබැයි මේ ධනවත් පුද්ගලයා මේ මුදල් පසුම්බිය අරන් ගියා නම් උට නැවතත් ලැබුණා නම් ඔහු මේ මුදල් සුරාවට සූදුට විදන් කරලා නැති කරලා දානවා. ඒ වගේම ඔබ මේ තරුණයා සහ ධනවත් පුද්ගලයා අතර ආරවුල විසඳුවේ නැත්තම් මේ ආරවුල දිගින් දිගට යන්න දුන්නා නම් මේ තරුණයා ඉර බාරයට යනවා. එතකොට ඔහුට පිටරට යන්න හම් වෙන්නේ නැහැ. නමුත් දැන් ඔබ කරපු වැඩෙන් මේ තරුණයා හෙට පිට රටකට යනවා. ගිහිල්ලා ඉන් පසුදාම අනතුරකට මුහුණ පාලා බියදෙනවා. දැන් ඔබට තේරෙනවද? ඔබ මේ ගලා යෑමට කරපු බාධාව නිසා
ඒ ජීවිත ගණනාවක වෙන්න තිබ්බ සුබ දේවල් වෙනස් වුණා. අන්න ඒ වගේ තමයි අපි බොහෝ විට මේ ගලා යෑමට බාධා කරනවා. අපි හිතනවා අපේ රාමුවට අදාළව මෙන්න මේ දේවල් මේ ආකාරයට සිදු විය යුතුයි. නමුත් අපි දන්නේ ඒ විශ්වයේ ගලා යාම තුළ අපිට කොතරම් දේවල් ඉසංගේ කිසි මහන්සියක් නැතුව ලබා දෙනවද කියලා.